හරි රයිට් අපි පටන් ගමු නේද? පටන් ගමුද? ඇහෙනවද කියන එක? රයිට් හරි ඕකේ අපි පටන් ගමු. ඕන 10 වසර පටන් ගන්න යන්නේ. 10 වසර තියෙනවා ඔයාලට පාඩම් 6ක් ඉගෙන ගන්න. ඔය 6න් පළවෙනි පාඩම තමයි අපි දැන් මේ කරන්න යන්නේ. මම කිව්වොත් සිලබස් එකේ තියෙන දිගම පාඩම තමයි මේක. සහ මේ විභාගෙට ලකුණු වැඩියෙන් හම්බ වෙන පාඩම තමයි මේකත්. සාමාන්‍ය තියරි ක්ලාස් එක මේක මාස 4ක් 5ක් වගේ වෙන පාඩමක්. මේ ඉතින් අපි බලමු පුළුවන් තරම් කාලයක් කරන්න. මේක හරියට වෙන්න ඕන ලකුණු 24ක් 25ක් කොහොමත් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් එනවා. ආසන්න වශයෙන් MCQ 10ක් වගේ සෙට් වෙනවා. 9ක් 10ක් සෙට් වෙන්න පුළුවන්. ඊට පස්සේ රචනා කොටසේ එසේ පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්න 10න් ප්‍රශ්න දෙකක් විතර එන්න පුළුවන්. අපව තමයි මේ පාඩමේ හැදෙන්නේ. හරි ප්‍රෝග්‍රෑමින් පාඩම මම පොඩ්ඩක් මේ පාඩම ගැන හැඳින්වීමක් කරොත් බලන්න මේ පාඩමේ ඉගෙන ගන්න ප්‍රධාන කොටස් තියෙනවා 3ක්. එක ෆ්ලෝ chart කියලා කොටසක් තියෙනවා. එතන මොකක් හරි අවුලක් තියෙනවා. හරි. දෙලියන්නේ නා. මේ පාඩමේ තියෙනවා ෆ්ලෝ chart කියලා කොටසක් තියෙනවා. සූඩෝ කෝඩ් කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ පැස්කල් කියලා කොටසක් තියෙනවා. එතන මේ පාඩමේදී ඔයා මේ කොටස් තුන හරියට ඉගෙන ගන්න ඕනේ. මෙහෙම තමයි පිළිවෙල තියෙන්නේ උගන්වන්න. හැබැයි මම මේක යටින් ඉඳන් උඩට උගන්වනවා පොඩි හේතුවක් හින්දා. ඒක සාමාන්‍ය මම මෙච්චර කල් කරන විදිහ එක. හේතුව ෆ්ලෝ chart එකක් අඳින්න හරිම විදිහක් කියලා එකක් නැහැ. ෆ්ලෝ chart වල symbols තියෙන්නේ. ඒ symbols පාවිච්චි කරලා මම ගාණක් දුන්නොත් ළමයි 5 දෙනෙක්ට ඒ 5 දෙනා ඒ ෆ්ලෝ chart එක 5 විදිහකට අඳිනවා. හැබැයි උත්තරේ වැරදි නෑ. උත්තරේ හරි. හැබැයි පැස්කල් කෝඩ් එකක් ගත්තොත් පැස්කල් කෝඩ් එක පන්තියේ ළමයි 100ක් ඉන්නව 200ක් ඉන්නව දෙන්නෙක් ඉන්නවද 5 දෙනෙක් ඉන්නවද අදාළ නෑ. ළමයි හැමෝගෙම එකම කෝඩ් එක තියෙනවා මම හින්දා. ඒ නිසා මම ඉස්සලාම් පැස්කල් කරනවා ඉස්සලාම් ළමයිගේ පොඩි ඩිසිප්ලින් එකක් හදන්න. මේක කරාට පස්සේ ඔයාලට මේ පැස්කල් කියන පාර්ට් එක හරියට තේරුණොත් සූඩෝ කෝඩ් සහ ෆ්ලෝ chart කියන දවස් දෙකකින් අපිට කරලා දාන්න පුළුවන්. ඒතර මෙන්න මේක මත තමයි මේ දෙකම බේස් වෙන්නේ. සමහර වෙලාවට වඩන්න පුළුවන් පැස්කල් කෝඩ් එකක් දීලා සූඩෝ කෝඩ් එකක් ලියන්න. පැස්කල් කෝඩ් එකක් දීලා ෆ්ලෝ chart එකක් අඳින්න. එහෙම නැත්නම් සූඩෝ කෝඩ් එකක් දීලා පැස්කල් කෝඩ් එකක් ලියන්න. සූඩෝ කෝඩ් එකක් දීලා ෆ්ලෝ chart එකක් අඳින්න. එහෙම නැත්නම් ෆ්ලෝ chart එකක් දීලා පැස්කල් කෝඩ් එකක් ලියන්න. ෆ්ලෝ chart එකක් දීලා සූඩෝ කෝඩ් එකක් ලියන්න. එහෙම නැත්නම් මොකක් හරි පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා ඒ ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා පැස්කල් කෝඩ් එකක් හෝ මේ සූඩෝ කෝඩ් එකක් ලියන්න දෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි මේකෙදි වෙන්නේ. අපි පොඩ්ඩක් මේක ලොකුවට බර දාලා කරන පාඩමක්. මොකද ලකුණු 20ක් 24ක් කියන්නේ මේ පොඩි ගාණක් නෙමෙයිනේ. ඒ නිසා එතකොට ඔයාගේ 100%ක් මට ඕනේ මේ පාඩම කරන් යද්දි මම දන්නේ ඉස්කෝලේ කොහොම කරයිද කියලා. හරි ඉස්කෝලේ ඉස්සලා ෆ්ලෝ chart කරලා පොඩ්ඩක් කෙලවෙනවා. මේ ගණන් ගන්න එපා. තමයි ජීවිතේ. ඒ හින්දා අපි හරියට පන්ති වලට කරන් යන් සහ අලුත් අවුරුද්ද ඒ කියන්නේ 11ට පටන් ගද්දිම කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒකත් කියලාම පාඩම පටන් ගමු. පළවෙනි එක මේ මාසේ 29 වෙනිදා ඉඳන් ඔයාලට හම්බුණ දවසර කොලයක් 15ක් දවසර කොලයක් කියන පේපර් එකේ 15ක් හම්බුණා.
මේ මාසේ 29 වෙනිදා ඉඳන් දවසට කොලයක් papers daily වැටෙනවා. මම ඔයාලට group එක link එකක් එවන්නම්. ඒ group එකට හැමදාම class එකේ link මේ paper එකේ link එක වැටෙනවා. ඔයාලට ගිහිල්ලා ඒ paper එක කරන්න තියෙන්නේ අර පුරුදු විදිහටම ප්‍රශ්න පහයි තමයි තියෙන්නේ paper එකේ. බය වෙන්න දෙයක් නැහැ. paper එකේ ප්‍රශ්න පහයි තියෙන්නේ. papers open කරන්න පුළුවන් රෑ 8 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි. රෑ 10ට papers ඔක්කොම close වෙනවා. සහ එක paper එකක් කරන්න time එක හම්බෙන්නේ විනාඩි 5ක් විතරයි. ඒතර මේ මාසේ 29 වෙනිදා ඉඳන් ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ඔය වැඩේ දිගටම හැමදාම යනවා. මම හිතන්නේ දවසට කොලයක් 200ක් වගේ කරන්න. දවසට කොලයක් කියන papers 200ක් වගේ කරන්න තමයි මගේ ටාගට් එක තියෙන්නේ. බලමු. 200ක් කියන්නේ එක paper එක ප්‍රශ්න 5 ගානේ 200ක් කියන්නේ ප්‍රශ්න 1000ක් වෙලා. ඒතර ඕක තමයි පළවෙනි මතක් කිරීම. මම link එක දාන්නම් මේ එන්න ඕන එකේ join වෙන්න ඕන එකේ. ඊට පස්සේ ජනවාරි මාසේ ඉඳන් හැම මාසෙම 3 වෙනි සතියේ ඔයා පේපර් එකක් ලියනවා. ඒක ඔන්ලයින් ළමයි කැම් එක ඔන් කරන් පැය දෙක ඒ විදිහට ලියන්න ඕනේ. පැය දෙක ඉවර වුණත් එක්කම පැය දෙකේ papers දෙන්නේ. පැය දෙක ඉවර වුණත් එක්කම ඔයා ඒක ෆොටෝ එකක් ගහලා හෝ PDF එකක් හදලා අපිට WhatsApp කරන්න ඕනේ. අපි ඒ වගේ print අරන් papers ටික check කරලා ඔයාලට marks දෙනවා papers වල. හරි. එතකොට ඒක ජනවාරි මාසේ ඉඳන් ඔක්තෝබර් මාසේ වෙනකන් ඒ paper එක හැම මාසෙම 3 වෙනි සතියේදී ලියන්න ඕනේ. අපි ඒ වෙනකන් මේ ඔක්තෝබර් වෙනකන් මේ සියලු papers වල මාකින් ටික මේ බලලා ලකුණු ටික දාලා ඔයාලව රෑන්ක් කරනවා කොහොමද කියලා එක. අපි ඔක්තෝබර් මාසේ ක්ලාස් නවත්තනවා. ඒකයි ඔක්තෝබර් නම් කිව්වේ. අපි මේ අවුරුද්දෙත් ක්ලාස් මේ මාසේ නැවැත්තුවා. විභාගෙට මාස දෙකක් තියලා අපි විභාගේ අපි ක්ලාසස් නවත්තනවා. එතනින් පස්සේ ඔයාලගේ self study වැඩ තමයි කරන්න තියෙන්නේ. අනිත් සබ්ජෙක්ට් ගොඩක් උගන්වන්න ගන්නේ. අපි ඒ විදිහ ඉවර කරලා මේ shape එකේ වැඩ ටික කරන් යනවා. හරි right. ඔය ටික තමයි කියන්න තියෙන විශේෂම දේවල් ටික මේ 11 වසරේදී වෙන විශේෂ ටික තමයි ඔය ටික. පාඩම කරන් යද්දී මගේ ඉස්ලාම පටන් ගන්න පැස්කල් පාඩම කරන් යද්දී ඔයාලට කොතනදී හරි මොකක් හරි ගැටලුවක් ආවොත් ඒ වෙලේම අහන්න නැත්නම් මැසේජ් එකක් දාන්න මේක උගන්නලා ඊළඟට යනකම් ඉන්න එපා. එහෙම වුණොත් වැඩේ පොඩ්ඩක් කේස් වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවොත් කොතනද තන තේරුම් නැති වුණොත් ඒක උගන්නද්දිම ඔයා ඒ අවස්ථාවේදීම මට කියන්න මේක තේරුන්නේ නැහැ. එතකොට මේ පාඩම කරන් යද්දී ඕන් ওই ටික තමයි මේ ඔළුවේ තියෙන්න ඕනේ. මං හිතන්නේ මේකට සාමාන්‍ය පිටු 120ක් විතරයි පාඩම කරන්න. අපි කරන්නේ මේක මොකද හොඳ ප්‍රැක්ටිකල් පාඩමක්. ඒ හින්දා හොඳ එක්සර්සයිස් ටිකක් කරන්න ඕනේ. මේ තියරි ඔළුවට දාගන්නම එක්සර්සයිස් ටික කරන්න ඕනේ. අපි 2025 ළමයින්ට නම් අපි මේක එක්සර්සයිස් 170ක් විතර කරා. මේ අපි බලමු මේ පාර ඊට පොඩ්ඩක් වැඩිපුර කරන්න ප්‍රශ්නයක් නැහැ. මේක පුළුවන් නම් එච්චරයි. මේක පුළුවන් වුණාට පස්සේ ඉතුරු පාඩම් ඕන එකක් ඈ. ඕන එකක්. ඒතකොට අයි වැඩක් නැහැ. මේක පුළුවන් කියන්නේ ඉවරයි. right. අපි පාඩම් පටන් ගමු. එතකොට හරි. දාගන්නකෝ පාඩේ මාතෘකා ප්‍රෝග්‍රෑමින් කියලා. ප්‍රෝග්‍රෑමින්. එතකොට මේක 11 වසරේ පළවෙනි පාඩම. ප්‍රෝග්‍රෑමින් සිංහලෙන් කියනවා සිංහල අපි බලමු මේක වීඩියෝස් දෙන්න උනොත් නේද? සිංහල ළමයින්ට ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම. මාතෘකාව ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම ඉංග්‍රීසි වලින් ප්‍රෝග්‍රෑමින්. ඉතා වැදගත් පාඩමක්.
right හරි අපි වැඩේ පටන් ගමු මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් ඔන් කරලා කියන්න right හරි අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කියලා. එහෙම නැත්නම් ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද? ප්‍රෝග්‍රෑම් එකක්. දැන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මිනිස්සුන්ට ඕන වුණා ලියුම් ටයිප් කරන්න. එහෙම නැත්නම් ඩොකියුමන්ට් එකක් හදන්න මිනිස්සුන්ට උවමනා වුණා. ප්‍රශ්නයක් ගැටලුවක් ආවා. ප්‍රශ්නේ මගේ අරගන්න මිනිස්සු වර්ඩ් කියලා software එකක් හැදුවා. ප්‍රශ්නේ මගේ අරගන්න මිනිස්සු වර්ඩ් කියලා software එකක් හැදුවා. මිනිස්සුන්ට සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න වගේ දේවල් කරන්න උවමනාවක් ආවා. ප්‍රශ්නයක් ගැටලුවක්. මිනිස්සු ඒකට කැල්කියුලේටර් එක කියලා පොඩි software එකක් හැදුවා. එහෙම නැත්නම් පොඩි equipment එකක් හැදුවා. පොඩි භාණ්ඩයක් හැදුවා. අපි software එක කියමු. ඒතකොට ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද ෆෝන් එකේ තියෙන කැල්කියුලේටර් එක, කම්පියුටර් තියෙන කැල්කියුලේටර් එක. ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක් හරි නිශ්චිත වැඩක්. හරි. මොකක් හරි ස්පෙસિෆික් ටාස්ක් එකක්. නිශ්චිත වැඩක් කරගන්න කම්පියුටර් එකට කියනවා මට මේක කරලා දෙන්නකෝ කියලා කියනවා. පරිගණකයට ලබා දෙන උපදේශ මාලාවක්. මම කියන මෙන්න මෙහෙම. දැන් මිනිස්සුන්ට ඕන ගේම් ගහන්න ඕන වුණා කියන්නේ වෙඩි තියා ගන්න ඕන වුණා. මිනිස්සු හදුවා IGI කියලා ගේම් එකක්. එහෙම නැත්නම් දැන් කාලේ ගත්තොත් PUBG කියලා ගේම් එකක් හැදුවා. ඔය ජනප්‍රිය ගේම් නේ PUBG. ඔය PUBG ගේම් එක ගහද්දී අපි කම්පියුටර් එකෙන් මවුස් එකේ left click එක ක්ලික් කරාම වෙඩි වදින්න ඕනේ. උපදේශයක් දුන්නා. කවුරු හරි මවුස් එකේ left click එක ක්ලික් කරොත් වෙඩිල්ලක් වදින්න කියලා කියනවා. කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරොත් උඩ පයින්න ඕනේ. ඔන්න උපදේශයක් දුන්නා. කවුරු හරි කීබෝඩ් එකේ ස්පේස් බාර් එක එබුවොත් උඩ පයින්න ඕනේ කියලා කිව්වා. එතකොට ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක් හරි ස්පෙસિෆික් ටාස්ක් එකක් කරන්න මොකක් හරි විශේෂිත වෙච්ච වැඩක් කරන්න පරිගණකයට දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක්. පරිගණකයට දෙන උපදේශ සෙට් එකකට තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. මේ කියව එක තේරුණාද? බලන්න. තේරුණා. right. හරි. දාන්න සබ් ටොපික් එකක් what is program? What is program? ක්‍රමලේඛයක් යනු. What is program? ක්‍රමලේඛයක් යනු. එතකොට ක්‍රමලේඛයක් කිව්වා මොකක් හරි විශේෂිත වැඩක් ඉටු කරගන්න මොකක් හරි විශේෂිත වැඩක් ඉටු කරගන්න කම්පියුටර් එකට පරිගණකයට ලබා දෙන උපදේශ මාලාවකට set of instructions වලට අපි කිව්වා ක්‍රමලේඛයක් කියලා. right. A program is a set of instructions given to a computer to perform a specific task. English medium ලියන්න, සිංහල medium ලියන්න.
right හරි අපි යන් වැඩේට ඊළඟට දාන අනුමාත්‍රකාවක් ක්‍රමලේඛන භාෂාවක් යනු what is programming language what is programming language what is programming language ක්‍රමලේඛන භාෂාවක් යනු what is programming language sub topic එකක් ආයෙත් හරි අපි ගා ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක් හරි විශේෂිත වැඩක් කරගන්න මොකක් හරි ස්පෙસિෆික් ටාස්ක් එකක් කරගන්න කම්පියුටර් එකට දෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් කියලා පරිගණකයට දෙන උපදේශ මාලාවක් හැබැයි ප්‍රශ්නේ දෙන්නේ මොකද්ද පරිගණකයට එහෙම නැත්නම් කම්පියුටර් එකට අපේ භාෂාව තේරෙනවා සිංහලෙන් දැන් මම කිව්වොත් ඔයා මේ කිව්වොත් මෙහෙම කරන්න කියලා කිව්වොත් කම්පියුටර් එකට ඒක තේරෙනවද කම්පියුටර් සිංහල තේරෙන්නේ නැහනේ මං ඉංග්‍රීසි වලින් කිව්වොත් මං ඉංග්‍රීසි වලින් කිව්වට ඒත් කම්පියුටර් තේරෙන්නේ නැහැ කම්පියුටර් එකේ ඉංග්‍රීසි සිංහල කියලා එකක් දන්නේ නැහැ අපි දන්න කම්පියුටර් දන්න ලැන්ග්වේජ් එක තමයි බයිනරි කියන්නේ 0 1 කම්පියුටර් දන්නේ බයිනරි ද්විමේය සංඛ්‍යා අපි දන්නවා 0 and 1 කියලා එතකොට මොකක්ද මම මේ කියන්නේ අපි කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කරගන්න උපදෙස් දෙනවා නම් ඒ දෙන උපදෙස එයාට තේරෙන්න ඕනේනේ මම ඔයාට කියලා මොකක් හරි වැඩක් කරගන්නවා නම් මම ඒක ඔයාට තේරෙන භාෂාවකින් කියන්න ඕනේ මං ඔයාට ජපනීස් වලින් ඇවිල්ලා කිව්වොත් ඔයා මේක කරන්න කියලා ඔයාට මෙලෝදියක් තේරෙන්නේ නැහනේ ඒතර ඔයාට මේ වැඩේ කරන්න බෑ එතකොට ඔයාගෙන් මං වැඩක් කරගන්න නම් ඔයාට තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ උපදෙස් ටික කියන්න ඕනේ. මෙහෙම කරන්න මෙහෙම කරොත් තමයි මෙහෙම වෙන්නේ. ඔයා මෙහෙම කරන්න. කියලා උපදෙස් ටික මම දෙන්න ඕනේ. ඔයාට තේරෙන භාෂාවකින්. එහෙනම් අපි කම්පියුටර් එකකින් වැඩ ටික කරගන්න ඕන නම් අපි කම්පියුටර් එකකට මොන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දෙනවා නම් මොන උපදෙස් ටිකක් දෙනවා නම් ඒ උපදෙස් දෙන්න ඕනේ කම්පියුටර් එකට තේරෙන භාෂාවෙන්. එතකොට අන්න ඒ වගේ මොනෝහරි උපදෙස් මාලාවක් මොනෝහරි දෙයක් කරගන්න මොනෝහරි ටාස්ක් එකක් කරගන්න පරිගණකයට තේරෙන්න කම්පියුටර් තේරුම් ගන්න පුළුවන් වෙන්න උපදෙස් දෙන්න පුළුවන් භාෂාවකට අපි කියනවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා. මොකක් හරි දෙයක් කරගන්න පරිගණකයට උපදෙස් දෙන්න පුළුවන් කම්පියුටර් එකට තේරෙන භාෂාවකට අපි කියනවා programming language එකක් කියලා. ඔය programming languages මේ generations කිහිපයක් තියෙනවා. generation 5ක් තියෙනවා. මේ ඒවල අපිට එහෙම අපිට හදාන්න 3යි. කමන අපි පොඩක් පහම කතා කරමු. මේ 3යි කතා කරන්න තියෙන්නේ. අපි ඒ ටික shape එක අපි ලියන් එමු නේද? right. What is programming language කියලා තියෙනවා. right. මේක දාගන්නකො. bullets දෙකම දාගන්න.
ඉවරයි නේද? right. ආව බෝඩ් එකට. ඉවරයිනේ? right හරි. එළිය. right. ඊළඟට තියෙන්නේ revolution of computer programming language. programming language. ඔන්න කතන්දරේ කියන්න පටන් ගන්නවා. හැදයි. ඒ පොඩි අදයක් තියෙන කැමරාව වැදේ ඈ. yes. කොහොමද දාපර කලින්? ඒක සුපිරියද? හරි. මේක තමයිද? හරි. right හරි. මෙන්න මම මෙහෙම ඉරිදයක් ඇඳා. මම මේ පල්ලෙහෙලට කියනවා machine language. මම මේ පල්ලෙහෙලට කියනවා machine language කියලා. උඩ ඉරට මම කියනවා human language කියලා. පල්ලෙහෙලට මම කිව්වා machine language කියලා. උඩ ඉරට මම කියනවා human language කියලා. right. ඔන්න මම මෙන්න මේ කතන්දරේ පටන් ගන්නවා. පළවෙනි පරම්පරාවේ පරිගණක එහෙම නැත්නම් first generation computers වල පාවිච්චි කරපු තාක්ෂණය තමයි රික්තක නල කියන්නේ. vacuum tubes. එතකොට ඔන්න ඔය කාලේ ලෝකේ පළවෙනි software එක හදන්න try කරපු කෙනා ලෝකේ පළවෙනි software හදන්න try කරපු කෙනාගේ නම අපි කියනවා Ada Augusta Lovelace. ලෝකේ පළවෙනි software එක හැදුවේ ලෝකේ පළවෙනි මෘදුකාංග ශිල්පිනිය Ada Augusta Lovelace. ඔන්න දැන් අපි ඒ කාලෙට ඔන්න යනවා. පළවෙනි පරම්පරාවේ තමයි අපි ඉන්නේ. machine language කියන්නේ සිංහලනුත් ලියමු අපි. යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව. ඒ කියන්නේ කම්පියුටර් දන්න භාෂාව 0 and 1. හරි. ඔන්න පළවෙනි පරම්පරාවේ කම්පියුටර්ස් වලට software එක හදනවා. ඔය software එකේදී පාවිච්චි කරේ වචන නැත. ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරු මොකුත් නැහැ. ඔය කාලේ කම්පියුටර්ස් වල software හදන්න පාවිච්චි කරේ 0 1 විතරයි. 0 and 1 විතරයි. ඔය සමහර පොත්වල තියෙනවා මේ 0 and 1 කියන ලැන්ග්වේජ් එක මිලියනයක් ඉගෙන ගත්තොත් ඒ කියන්නේ මිනිස්සු මිලියනයක් මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. හැබැයි මේ ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්නේ මිනිස්සු දෙන්නෙක්ට විතරයි කියලා කියනවා. මේ පොත්වල තමයි එහෙම තියෙන්නේ මන් දන්නේ නැහැ. මේක ඒ තරම් අමාරුයි. නිකන් ඔයා සරලව මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ නම කියන්න කිව්වොත් ඔයාලගේ නම කියනවා සඳුන් මලිත් නයනා ඩයනා කියලා නම් කියන්න පුළුවන්. මම කිව්වොත් ඔයාලගේ නම බයිනරි වලින් කියන්න කියලා 11001101 1111011101 හරි අමාරුයි. ඔය වැඩේ කරන්න බෑනේ. එතකොට ඔන්න පළවෙනි පරම්පරාවේ පරිගණක වලදී එහෙම නැත්නම් මෙතන ෆස්ට් ජෙනරේෂන් එක. ෆස්ට් ජෙනරේෂන් එකේදී පාවිච්චි කරේ කෝඩ් කරන්න මැෂින් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ 0 and 1 එක සහ බිංදුව. මේ ලැන්ග්වේජ් එක මිනිස්සුන්ට තේරුම් ගන්න right හරි right
අපි කොහොමද රෙකෝඩින් එක දෙනවා අපි ෂේප් එකේ නිකන් බලා ගන්න. රෙකෝඩින් එක කොහොමද දෙනවන්නේ? මොනවද අවුලක් තියෙනවනම් චුට්ටක් අහගන්න බලා ගන්න. හරි? මොකද එකපාරටම නතර අපි සාමාන්‍යයෙන් අද ගොඩක් කොහොමද කරන්නේත් නැහැ තීරටයක් කරන්නේ. මේ අපි රෙවොලුෂන් එක කරලා අපි වැඩේ නවත්තමු. හරි? කොහොමද තීරටයක් විතරයි තියෙන්නේ. රයිට්. මේ දවසට පොඩ්ඩක් වැස්සත් එක සිග්නල් ඉෂුස් තියෙනවා හැමතැනම. හරි. එතකොට ඔන්න පොඩ්ඩක් ඉන්නකොම පොඩ්ඩක්. රයිට් සෝරි පොඩි වැඩක්. හරි. එතකොට ඔන්න මේ පළවෙනි පරම්පරාවේ කම්පියුටර්ස් වලදී පාවිච්චි කරේ මෙන්න මේ කියන මැෂින් ලැන්ග්වේජ් එක. ඔය මැෂින් ලැන්ග්වේජ් එක මිනිස්සුන්ට තේරුම් ගන්න හරිම අමාරුයි. හේතුව තමයි ඔය මැෂින් ලැන්ග්වේජ් එකේ තියෙන 0 and 1 විතරයි. ඉංග්‍රීසි අකුරක්වත් නැහැ. ඉංග්‍රීසි වචනයක්වත් නැහැ. තේරුම් ගන්න හරි අමාරුයි. හැබැයි මෙන්න මට දැන් අපි කියවනේ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන්නේ කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කරගන්න කම්පියුටර් මොකක් හරි වැඩක් කරගන්න එයාට තේරෙන භාෂාවෙන් උපදෙස් දෙනයක් කියලා මම කිව්වනේ. කම්පියුටර් ලැන්ග්වේජ් එකක් කියන්නේ. එතකොට මේකෙදි මොකද වෙන්නේ? කම්පියුටර් එක දන්නේ 0 and 1. අපි යාට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ 0 and 1 වලින්. එහෙනම් අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් කම්පියුටර් එකට ඉතා ඉක්මනින් තේරෙනවා. මම ඔයාලට දෙයක් කිව්වොත් සිංහලෙන් ඔයාලා මේක කරන්නකෝ කියලා ඔයාලට ඒක කරන්න පුළුවන්. ඉක්මනට. මම ඔයාලට ජපනීස් වලින් කිව්වොත් එයා කියලා මේක කරලා එන්න. ඔයාට කරන්න පුළුවන්. හැබැයි මොකද්ද ප්‍රශ්නේ? ඔයාට අර සිංහලෙන් කියන තරම් වේගෙන් කරන්න බෑ. ඔයාට ගිහිල්ලා මම මේ ජපනීස් වලින් කියපු එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා ඊට පස්සේ තේරුම් ගන්න තමයි ඔයාට මේ වැඩේ කරන්න වෙන්නේ. දැන් මේකෙදි මොකක්ද උනේ? මැෂින් එක දන්නෙත් 1 and 0. මං යාට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නෙත් 1 and 0 වලින්. එහෙනම් මම කියන දේ ඉතා ඉක්මනින් එයා ඒ වැඩේ කරනවා. හැබැයි අපිට තේරුම් ගන්න අමාරුයි මේ හියුමන් ලැන්ග්වේජ් එක ගොඩාක් දුරින් ඉන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. හේතුව අපිට 1 and 0 තේරෙන්නේ නැහැ.
මෙයාට තේරෙන්නේ ඒක. එතකොට අපි මැෂින් ලැන්ග්වේජ් එකේ මොකක් හරි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දුන්නොත් ඒක එක්සිකියුට් කරන්න එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්න ඉතා වේගෙන් පුළුවන්. එයාගේ ක්‍රියාත්මක වීමේ වේගය ඉතාමත් වැඩි. හේතුව එයාට තේරෙන භාෂාවෙම කියපු හින්දා. වෙන හේතුවක් නෙමෙයි. එයාට තේරෙන භාෂාවෙම කිව්වා. ඔයා මේක තමයි කරන්න ඕනේ කියලා කිව්වා. බැරි වෙලාවත් අපි මේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් ලියපු කෝඩ් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් එරර් එකක් එනවා. අපි අමාරුවෙන් කෝඩ් එකක් ගහනවා. රූල් 1000ක විතර කෝඩ් එකක් ගහනවා. එරර් එකක් එනවා කෝඩ් එකේ. දැන් මොකද වෙන්නේ? අපිට එරර් එක හොයන්න ගොඩක් අමාරු නයි. අපි 1 and 0 දන්නේ නැහැනේ. අපි දන්නේ ඉංග්‍රීසි. එහෙම නැත්නම් සිංහල. කොහොමද සිංහල දාලා නැහැ මේකට. අපි දන්නේ ඉංග්‍රීසි. ඒ හින්දා බැරි වෙලාවත් එරර් එකක් ආවොත් මේ එරර් එක හදාගන්න අපිට ලොකු මහන්සියක් වෙන්න වෙනවා. හේතුව අපිට මැෂින් ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැති හින්දා. ඔයාලා ෆස්ට් ජෙනරේෂන් එකෙන් තේරුම් ගන්නකොට මෙන්න මෙච්චරයි. ෆස්ට් ජෙනරේෂන් එකේදී පාවිච්චි කරපු ලැන්ග්වේජ් එක තමයි 1 and 0 කියන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. මැෂින් ලැන්ග්වේජ් එකෙන් තමයි ඔක්කොම කෝඩ්ස් ලිව්වේ. එහෙනම් මැෂින් ලැන්ග්වේජ් එකෙන් ලියපු කෝඩ්ස් එක්සිකියුට් වෙන්න ක්‍රියාත්මක වෙන්න ඉතා වේගයෙන් පුළුවන්. ඇයි? එයාට තේරෙන භාෂාවෙන්ම එයාට කරන්න කියලා කියපු නිසා. මොකක් හරි එරර් එකක් ආවොත් ඒ එරර් එක හදන්න මිනිස්සයාට අමාරු නා. ඇයි? මිනිස්සයාට මේ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැති හින්දා. ඊට පස්සේ ෂෝක් වැඩක් තියෙනවා. මෙන්න බලන්නකෝ. මෙන්න තියෙනවා A කියලා කම්පියුටර් එකක්. මෙන්න තියෙනවා B කියලා කම්පියුටර් එකක්. කවුරු හරි කෙනෙක් මේ A කියන කම්පියුටර් එක පාවිච්චි කරලා A කියන කම්පියුටර් එකට ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. A කියන කම්පියුටරේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. දැන් B කියන කම්පියුටර් එක මගේ. මටත් ආසයි දැන් B කියන කම්පියුටරේ අර ලියපු ප්‍රෝග්‍රෑම් එක දාගන්න. මම කියනවා අනේ මටත් දෙන්නකෝ ප්‍රෝග්‍රෑම් එක කියලා කියනවා මේ A ලියපු ප්‍රෝග්‍රෑම් එකට. එයා කියනවා මම දෙන්නම් ප්‍රෝග්‍රෑම් එක. හැබැයි මම හැදුවේ මගේ කම්පියුටර් එකටනේ. ඒ හින්දා මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාගේ කම්පියුටරට වැඩ කරන්නේ. එතකොට ඔන්න වැඩේ මැෂින් ලැන්ග්වේජ් එක ඒ ලැන්ග්වේජ් එක කරන එහෙම නැත්නම් ඒ කෝඩ් එක කරන ඩිවයිස් එක මත ඩිපෙන්ඩ් වෙනවා. වෙන ඩිවයිසස් වලට යන්න බැරි වෙනවා. මම මේ කියපු ටික තේරුණාද? මම මේක අත්‍යවශ්‍ය ටික විතරයි. ඔබ බලන්න. අපි හිමින් සරේ වැඩේ කරන් යන්න. රයිට්. හරි. එහෙනම් දාන්න අනුමාත්‍රිකාවක්. Revolution of computer programming language කියලා දැම්මා. ඒ යටතේ පළවෙනි එක පළමු පරම්පරාවේ භාෂා යන්ත්‍ර භාෂාව first generation language machine language කියලා දාන්නකො. සිංහල කට්ටිය සිංහල විතරක් දාන්න, ඉංග්‍රීසි කට්ටිය ඉංග්‍රීසි විතරක් දාන්න. right revolution of computer programming language කියලා දැම්මා. ඊට පස්සේ first generation language කියන එක දැම්මා. right මෙන්න මේක දැම්මා. ඒ දාලා මෙන්න මේ දෙන බුලට්ස් ටික දාගන්නකො. first generation computer language are created using zeros and ones. මේ දෙක දාන්න කියනකො මම පල්ලෙහාට දාන්න.
පල්ලෙහාට ටික පෙන්නන්නද? right මේකත් දාගන්න. It is highly complex and very difficult to understand. right එහා පැත්තට යනවා. Since this language is directly understood by the computer, execution is very fast. හරිනේ එක. මේ තුන දාන්න පුළුවන්. 1 2 3. දාගන්න තුසන්න. ඉවරයි නේද? හරි. හරිනේ? බෝඩ් එනවා. right හරි. ඔන්න දැන් පළවෙනි පරම්පරාවේ හිමින් සෙරේ software ටික හදන් ගියා. හැබැයි මිනිස්සුන්ට හරි ප්‍රශ්න. ඇයි උට විතරයි පුළුවන් අපිට බෑනේ. කියලා ඕන් කියනවා. ඇයි මිලියන කිකනතෝ දෙන්නෙට පුළුවන් කියන්නේ මේක වෙන ප්‍රශ්නයක් නේ. ඒ හින්දා ඔන්න shape එකේ computers දෙවෙනි පරම්පරාවට ආව second generation එකට. ඒ කියන්නේ transistor කාලෙට ආවා. ඔන්න ඔය කාලෙදී හැදුවා අලුත් language එකක්. ඒ language එක machine language එකෙන් පොඩ්ඩක් දුරස් වුණා. machine language එකෙන් එයා ටිකක් දුරස් වුණා. හැබැයි human language එකට පොඩ්ඩක් ලං වුණා. ඉතරට වඩා human language එකට පොඩ්ඩක් ලං වුණා. අපි ඒ language එකට කියනවා assembly language කියලා. දැන් ඔන්න මේකේ පොඩි ඉංග්‍රීසි වචන තිබ්බා. පොඩි ඉංග්‍රීසි වචන නිකන් ගොඩාක් ලේසිත් නෑ. හැබැයි පොඩි ඉංග්‍රීසි වචන තිබ්බා නිකන් අපි ගමු end එක n කියලා වචනයක් තිබ්බා. sub කියලා වචනයක් තිබ්බා. add කියලා වචනයක් තිබ්බා. මේ වගේ පොඩි ඉංග්‍රීසි වචන තිබ්බා මේ assembly කියන language එකේදී. එහෙනම් මනුස්සයට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉංග්‍රීසි වචන තියෙනවනේ. මේකත් එක්ක කම්පෙයාර් කරද්දී machine language එකත් එක්ක කම්පෙයාර් කරද්දී assembly language එක මේකට වඩා මනුස්සයාට assembly language එක තේරුම් ගන්න පුළුවන් වුණා. හේතුව ඒකේ ඉංග්‍රීසි වචන තිබ්බ නිසා. හැබැයි මොකද්ද දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ? assembly language එක මනුස්සයාට තේරුණාට assembly language එක කම්පියුටර් එකට තේරෙන්නේ නැහැනේ. එහෙනම් මම අර කලින් කියපුව තමයි කියන්න තියෙන දැන්. මං ඔයාලට ජපනීස් වලින් දෙයක් කරන්න කිව්වොත් ඔයාලට කරන්න බෑනේ. ඔයා මොකද කරන සොලියුෂන් එක? ඔයා ඒකට කරනවා මම ජපනීස් වලින් කියපු එක සිංහල හෝ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්නවා. එහෙනම් මෙතනත් ඒ වැඩේම කරන්න ඕනේ. මෙතනත් ඒ වැඩේම කරන්න ඕනේ. මොකක්ද ඒ වැඩේ කියන්නේ?
assembly language එකෙන් ලියපු code එක අපි translate කරන්න ඕනේ machine language එකට. assembly language එකෙන් ලියපු code එක machine language එකට translate කරන්න ඕනේ. කවුද මේ translate කරන්නේ? assembly language එකෙන් ලියපු code එකක් machine language එකට translate කරන්න ඉන්නවා එක්කෙනෙක්. අපි එයාට කියනවා assembler කියලා. assembler කියලා translate එකෙන් assembler කියන translate එකෙන් assembly language එක machine language එකට translate කරා. ඔන්න දෙවෙනි පරම්පරාවට ආවා. එතකොට මම ආපහු කතන්දරට කියන්නම්කෝ. දෙවෙනි පරම්පරාවේදී පාවිච්චි කරේ assembly කියන language එක. ඔය assembly කියන language එකේ මෙන්න මේ වගේ පොඩි ඉංග්‍රීසි වචන තිබ්බා. ඒ හින්දා මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වුණා. මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වුණ හින්දා කෝඩ් එකේ error එකක් එහෙම આવොත් අපිට ඉක්මනට හදා ගන්න පුළුවන් වුණා. ඒක වාසියක්. නේද? කෝඩ් එකේ error එකක් එනවා. ලියලා තියෙන කෝඩ් එක අපිට තේරුම් ගන්නත් පුළුවන්. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන තමයි වැරදිලා තියෙන්නේ කියන එක. මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වුණාට මේකේ ඉංග්‍රීසි වචන තිබ්බ හින්දා මේක කම්පියුටර් එකට තේරුම් ගන්න බෑ. මැෂින් එකට තේරුම් ගන්න බෑ. මැෂින් එකට තේරුම් ගන්න බැරි හින්දා assembly language එකෙන් ලියපු කෝඩ් එකක් machine language එකට translate කරන්න උවමනා වුණා. assembly language එකෙන් ලියපු කෝඩ් එකක් machine language එකට translate කරන්න assembler කියන translate එක use කරා. මේකත් අර කලින් machine language එක වගේම තමයි. මොකද්ද? assembly කියන language එකත් computer එක මත එහෙම නැත්නම් device එක මත depend වෙන language එකක්. මම මේ කියපු ටික තේරුණාද විශේෂ කරුණු ටික? තේරුණා. right. එහෙනම් අපි දාමු. second generation language assembly. assembly. right. හරි. දාගන්න bullets ටික. අර මේ කලින් එකෙත් මෙන්න මෙයාව it is a machine dependent language කියන එක highlight කරගන්න. හරි. මට කියන්න බැරුණා. මෙයා පොඩ්ඩක් special මේ එකක් විශේෂ කරුණක් මෙන්න මෙයාව highlight කරගන්න. it is a machine dependent language කියන එක. ඊට පස්සේ ඊළඟ assembly language කියන එක. assembly language කියන එකේ තියෙන මර කතන්දර එහෙම මේ මොකද්ද? it is a machine dependent language කියන එක ඒක translate කරගන්න ඕනේ. හරි. අපි ලියලියමුකෝ. okay. Second generation languages are created using English like words such as in, sub, etc.
පල්ලෙහාට දාන්නද? ඒකෙත් මේ අවසාන බුලට් එක highlight කරගන්න. the machine dependent language කියන එක highlight කරගන්න. right ඉවරද? right ඊට පස්සේ දැන් මේක second generation අදාළ නැහැ. මෙන්න මේ බුලට් එක වෙනම රතු පෑනින් දාගන්න එක highlight කරගන්න. first and second generation computer languages are known as low level programming language. අපි පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවලට කියනවා පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා. low level languages කියලා කියනවා. මේක රතු පෑනින් දාගෙන highlight කරගන්න ඉතාමත් වටිනවා. හරි. ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ ප්‍රශ්න අහලා තිබ්බේ ඕක. right right ඕම් මම බෝඩ් එකට එනවා. හරි. ඒතකොට ඔන්න assembly language එකටයි machine language එකට අපි කිව්වා low level language කියලා. ඊට පස්සේ ඔන්න දැන් තුන්වෙනි පරම්පරාව ආවා. third generation එක ආවා. third generation එකේ technology එක integrated circuits අනුකලිත පරිපථ සිංහලෙන්. ඒ කියන්නේ හරි මේක ඕනේ. ඕකේ. දැන් ඔන්න තුන්වෙනි පරම්පරාවේ third generation එකේ computers වලට program හදන්න ඕන වුණා. program හදන්න program හදන්න language එකක් තීරණය කරා. අපි ඒ language එකට කියනවා high level language කියලා. high level language. එතකොට ඔයාලට ඔය ඉගෙන ගන්න තියෙන ඔයාලට 10 වසර ඉගෙන ගන්න තියෙන 11 වසර ඉගෙන ගන්න තියෙන Pascal ඔයාලට A levels වල ඉගෙන ගන්න තියෙන Python Java C C Sharp Ruby COBOL කියන languages ඔක්කොම අයිති වෙන්නේ මේ high level language එකට. මේ high level language එක මිනිස් භාෂාවට ගොඩාක් ළඟයි. මිනිස්සුන්ගේ අපි කතා කරන ඉංග්‍රීසි වලට ගොඩක් ළඟයි. විශේෂයෙන්ම මේ Python එහෙම. මාර ළඟයි මිනිස් භාෂාවට. ඒ හින්දා අපිට ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. අපිට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් වුණාට ප්‍රශ්නේ මොකද්ද? මේ බලන්නකෝ. අද මම ළඟ තියෙන කම්පියුටරේ දන්න භාෂාවත්
1 and 0. අපේ භාෂාව කොච්චර දියුණු වුණත් කම්පියුටර් එක හැමදාම දන්නේ 1 and 0 තමයි. මේ වෙනකම්. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒත් ඉතින් ඒකම තමයි. හරි true or false නේ. එතකොට මෙයා මිනිස් භාෂාවට ගොඩක් ලං වෙලා ඉන්නවා. මැෂින් ලැන්ග්වේජ් එකට ගොඩක් දුරස් වෙලා ඉන්නවා. අර ඉස්සෙල්ලා කරපු වැඩේ අපිට ආපහු කරන්න වෙනවා. මොකද ඉස්සෙල්ලා කරපු වැඩේ? ඇසෙම්බලි ලැන්ග්වේජ් එක මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරානේ. එහෙනම් අපිට හයි ලෙවල් ලැන්ග්වේජ් එකත් මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරන්න වෙනවා. නැත්තම් කම්පියුටර් එකට නැත්තම් මැෂින් එකට තේරෙන්නේ මෙයා මොනවද අනේ මේ කියන්නේ කියලා තේරෙන්නේ. ට්‍රාන්ස්ලේට් කරන්න ට්‍රාන්ස්ලේටර් වර්ග දෙකක් තියෙනවා. එකකට අපි කියනවා කම්පයිලර්, අනිත් එක ඉන්ටර්ප්‍රිටර්. සිංහලෙන් කියනවා සම්පාදක හා අර්ථ වින්‍යාස කියලා. විභාගෙට කම්පයිලර් and ඉන්ටර්ප්‍රිටර් වල මේ වෙනස්කම් අහන්න පුළුවන්. What are the different of compiler and interpreter කියලා අහන්න පුළුවන්. සරලව මෙන්න මේක තමයි මේ දෙකේ වෙනස. right. අපි එක්සැම්පල් එකකින් කියමු කරමුකෝ. right. මෙන්න තියෙන පොත් දෙකක්. හරි. පේනව නේද? මම පේනව කමන්නේ. right. මෙන්න තියෙන පොත් දෙකක්. පොත් දෙකක් තියෙනවා. මේ පොත් දෙකම කුකරි පොත්. කුකින් උයන ඒව ගැන තමයි තියෙන්නේ. මේ පොත් දෙකම තියෙන්නේ ලැන්ග්වේජ් එක රෂියන් කියලා හිතන්නකෝ. රුසියානු භාෂාවෙන් තමයි පොත් දෙකම ලියලා තියෙන්නේ. දැන් ඔයා මේක අරන් එනවා මේ පොත. ඔයා මේ පොත අරන් ඇවිල්ලා උයන්ඩ ලැහැත්ති වෙනවා. උයන්ඩ ලැහැත් වුණාම ඔයාට උයන්න පුළුවන්ද? උයන්න පුළුවන්. හැබැයි පොතේ තියෙන උයන්න බෑ. ඇයි ඒ? පොතේ තියෙන ඔක්කොම තියෙන්නේ රුසියානු භාෂාවෙන්. එහෙනම් ඔයාට ඉස්සෙල්ලාම මොකද කරගන්න වෙන්නේ? ඔයාට ඉස්සෙල්ලාම කරන්න වෙනවා රුසියානු භාෂාවෙන් තියෙන එක එක්ක සිංහල ට්‍රාන්ස්ලේට් කරගන්න වෙනවා. නැත්නම් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න වෙනවා. ඔයා දන්න භාෂාවට ට්‍රාන්ස්ලේට් කරගන්න වෙනවා. හිතන්න මේ ඉන්නේ A කියලා මිනිස්සෙක් කියලා. මේ ඉන්නේ A. මේ ඉන්නේ B. right. A කියන මිනිස්සයා ගන්නවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ව. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරගෙන කියනවා මල්ලි මට මේ පොත සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නකෝ කියලා කියනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා මේ මුළු පොතම සම්පූර්ණයෙන්ම ට්‍රාන්ස්ලේට් කරනවා සිංහල වලට. හරි. එතකොට මේ තියෙන්නේ රෂියන් කියලා දානවා. මේ තියෙන සිංහල පොත. දැන් මොකද කරන්නේ ඔයා? දැන් මෙයා මේ මුළු පොතම ට්‍රාන්ස්ලේට් කරා සිංහල වලට. දැන් ඔයා ඒ පොත බලාගෙන උයනවා. හරිනේ. මුළු පොතම සිංහල ට්‍රාන්ස්ලේට් කරා. ඒ ට්‍රාන්ස්ලේට් කරව පොත බලාගෙන ඔයා දැන් උයනවා. දැන් මේ B කියන මිනිස්සයා ඉන්නවා. B කියන මිනිස්සයා ගන්න ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ව. B කියන මිනිස්සයා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරගෙන එයා කියනවා මල්ලි ඔයා ඕගේ රූල් එන් රූල් කියවන්න කරන්න තියෙන දේ ඔයා කියද්දි මම කරන්න. එතකොට එයා කියනවා මොකද්ද? හරි. එහෙනම් දැන් ඔයා ඉස්සල්ලාම කරපිංචටි සුද්ධ කරන්නකෝ කියලා පළවෙනි රූල් තියෙන දේ කියනවා. එතකොට B කියන මිනිස්සයා කරපිංචටි සුද්ධ කරනවා. හරි ඔයා බිත්තරයක් බැදෙන්න දාන්නකෝ, තැම්බෙන්න දාන්නකෝ, බිත්තරය බෝයිල් කරන්නකෝ කියලා කියනවා. දෙවෙනි රූල් එක තියෙන්නේ. එයා ඒක කරනවා. එතකොට කම්පයිලර් කියන්නේ සම්පාදක කියන්නේ මෙන්න මේ කරපු වැඩේ. එයා ලියපු සම්පූර්ණ කෝඩ් එකම මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරා. මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා ඒක එක්සිකියුට් කරා, ක්‍රියාත්මක කරා. ඉන්ටර්ප්‍රිටර් කියන්නේ අර්ථ වින්‍යාස කියන්නේ මෙයා ලයින් බයි ලයින් පේලියෙන් පේලිය චෙක් කරලා පේලියෙන් පේලිය මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා ඒක එක්සිකියුට් කරනවා. ලීක්ස් කපන්න ගියාම ලීක්ස් කැපුවා. මුළු පොතම ට්‍රාන්ස්ලේට් කරලා නැහැ.
ඒ ඡේදය විතරක් එහෙම නැත්නම් ඒ පේලිය විතරක් ට්‍රාන්ස්ලේට් කරගත්තා. ඒ වැඩේ කරා. එතකොට සම්පාදක එහෙම නැත්නම් කම්පයිලර් කියන්නේ ලියපු සම්පූර්ණ කෝඩ් එකම මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා එක්සිකියුට් කරනවා. ඉන්ටර්ප්‍රිටර් අර්ථ වින්‍යාස කියන්නේ කෝඩ් එකේ ලයින් බයි ලයින් කෝඩ් එකේ පේලියෙන් පේලිය යන්ත්‍ර භාෂාවට හරවන එක. මන්ට කියන්නේ මේ දෙකේ වෙනස තේරුණාද කියලා? කො බලන්න. තේරුණා. රයිට්. එතකොට ඔය වර්තමානයේ හදලා තියෙන සොෆ්ට්වෙයාර්ස් ගොඩාක් හදලා තියෙන්නේ මෙන්න මේ ලැන්ග්වේජස් වලින් තමයි. රයිට්. ඊට පස්සේ ඔන්න ප්‍රධාන දේවල් ටික කිව්වා. හරි. ප්‍රධාන දේවල් ටික කිව්වා. හයි ලෙවල් ලැන්ග්වේජස් කම්පියුටර් එක මත එහෙම නැත්නම් ඩිවයිස් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඔයාට දැන් පුළුවන් ඔයාගේ යාළුවෙක්ගේ කම්පියුටර් එකේ ගේම් එකක් ගෙනල්ලා දාගන්න ඔයාට ගහන්න පුළුවන්. යාළුවෙක්ගේ කම්පියුටර් එකේ තියෙන සොෆ්ට්වෙයාර් ගෙනල්ලා ඔයාගේ කම්පියුටරට දාලා ඔයාට ප්ලේ කරන්න පුළුවන්. ඔයාට යූස් කරන්න පුළුවන් ඒක. ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක ඩිවයිස් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. දැන් මම මේ ලැන්ග්වේජස් තුන ගත්තොත් මේ ලැන්ග්වේජ් තුනෙන් ක්‍රියාත්මක වීමේ වේගය වැඩිම ලැන්ග්වේජ් එක මොකද්ද? මට උත්තර ඕනේ. මැසේජ් එකක් හරි කමන්න දාන්න. මේ ලැන්ග්වේජ් තුනෙන් high level assembly machine language තුන ගත්තොත් මේ ලැන්ග්වේජ් තුනෙන් ක්‍රියාත්මක වීමේ වේගය වැඩිම execution එක වැඩිම මොකද්ද? මොකද්ද ලැන්ග්වේජස් තුනෙන් හොයින් කිව්වේ? high level නෙමෙයි. මේ ලැන්ග්වේජස් තුනෙන් ක්‍රියාත්මක වීමේ වේගය වැඩිම ලැන්ග්වේජ් එක මෙයා. ඇයි ඒ? ඔයාට සිංහලෙන් කිව්වොත් ඔයාට ඉක්මනට කරන්න පුළුවන්. ඔයා දන්න භාෂාව. මම මෙයාටත් කම්පියුටරටත් එයා දන්න භාෂාවෙන් කිව්වා මේක කරන්න. කියපු ගමන් කරා. හයි ලෙවල් එහෙම නැහැ. හයි ලෙවල් යන්ත්‍ර භාෂාව ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. එතකොට පොඩි වෙලාවක් යනවා. එතකොට මේ තුනෙන් ගත්තොත් ක්‍රියාත්මක වෙන වේගය වැඩිම යන්ත්‍ර භාෂාව. ක්‍රියාත්මක වෙන වේගය අඩුම හයි ලෙවල් ලැන්ග්වේජ් එක. මෙතනින් මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුම ලැන්ග්වේජ් එක මොකද්ද? මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුම ලැන්ග්වේජ් එක. මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුම ලැන්ග්වේජ් එක මොකද්ද? හයි ලෙවල් ලැන්ග්වේජ් එක. මේ හියුමන් ලැන්ග්වේජ් එක ළඟින්ම ඉන්න හයි ලෙවල් ලැන්ග්වේජ් එක. රයිට්. මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුම ලැන්ග්වේජ් එක මැෂින් ලැන්ග්වේජ් එක. ඔන්න ඔය වගේ දේවල් ටික ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මට කියන්න මේක තේරුණාද කියලා අතුස්සන්න බලන්න. රයිට් තේරුණා. හරි. එහෙනම් දාගන්නකො 4th generation කියලා. මම දාන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. fourth නෙමෙයි third නේද? sorry. third generation language. බ්‍රැකට් එකවල දාගන්න high level language කියලා. මෙතන බ්‍රැකට් එකවල high level language කියලා දාන්න. නැත්නම් අමතක වෙනවා. third generation language කියලා වරහන් ඇතුළේ දාගන්න high level language කියලා. right හරි. දාන්න bullets ටික.
right. මෙන්න මේ දෙක compiler කියන එකේ විස්තරෙයි interpreter කියන එකේ විස්තරෙයි වෙන පැනකින් දාන්න. ඔයා මෙච්චර ලියු පැනනේ වෙන පැනකින් ඈ. There are two types of translator software used for this purpose කියලා දැම්මා. පළවෙනි එක compiler. එතකොට අපිට මේ කතා කරන්න තියෙන Pascal කියන language එක compile කරන්නේ. එකපාරම තමයි මේ machine language එක translate කරන්නේ. as interpreter මේ මේක එපා. මේ මෙන්න මේක එපා. එපා. don't. මේක එපා. මෙතන නවත්තන්න. හරි. right. ඊට පස්සේ මෙන්න මේක දාන්න. It is not a machine dependent language. ඊළඟ bullet එක. right. එහෙම දාලා මෙන්න මේ board එකේ තියෙන එක දාගන්නකො. මේක දාගන්න ලස්සනට දාගන්නකො. මේක දාගන්න කියන්න බෝඩ් එක අපි මේක කරලා නවත්තමු. ජෙනරේෂන් 4 මේ තේරෙනවා නිකන් අර මේ ඩිස්කනෙක්ට් වෙනවා ආයෙනවනේ. මේ ජෙනරේෂන් ඩි කරලා අපි නවත්තමු. ලබන සතියේ එකේ තව පැයක් වැඩිපුර කරමු. ඕකේ අවුලක් නැහැ.
right එහෙනම් ඊට දාන්න fourth generation කියලා fourth generation මේවා සිලබස් එකේ නෑ නිකන් උදාහරණයක් විතර අපි දාමු fourth generation fourth generation example එක තමයි SQL standard query language SQL fourth generation example එක ඊළඟට fifth gen එක දාන්න fifth gen එකට example එක Prolog අපි සාමාන්‍ය fifth gen එක use කරන්නේ මේ AI tools හදන්න AI මොනරි හදන තමයි අපි මේ පස්වෙනි පරම්පරාවේ භාෂාව පාවිච්චි කරන්නේ right මට කියන්නකෝ අද මේ කරපු ටි තේරුණාද කියලා මම මේ නවත්තන්න හදන්නේ යනවා එනවා වැඩි මේ අවුල් අමාරුයිනේ දැන් අතුස්සන්න බෑ අතුස්සුවා මගේ අත ඉස්සනවා right තේරුණා හරි මේ ඕකෙන් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් මේ එක ලකුණක් වගේ සෙට් වෙනවා මේ තියරි පාර්ට් එකෙන් ඒ හින්දා හොඳට තියරි පාර්ට් එක බලා ගන්න අපි ලබන සතියේ තව පොඩ්ඩක් තියෙන කියන්නේ තියරි ක්ලාස් වල තව චුට්ටක් කරලා තියෙන්නේ මැතමැටිකල් ඔපරේටර්ස් කියලා එකක් දැන් අර ඔහොම යද්දිදී ඒක ගණන්ට හදන්න තියෙනවා ඒ හින්දා පොඩ්ඩක් අවුල් හරි තව කොහොම පැය භාගයක් වගේ යන වැඩක් තියෙන්නේ කමන්න අපි ඊළඟ සතිය කරමු ඒක අවුලක් නෑ හරි ඊළඟ සතිය කරමු මේ එතකොට අපි ඔන්න පැස්කල් පටන් ගත්තා හරි ඔයගේ යාළුවෙම ඉන්නවා නම් කියන්න එන්න කියලා ලබන සතියේ එනවා නම් එන ඊට පස්සේ නම් ගන්න බෑ හරි අපි තාම කෝඩ්ස් ලියන්න ගත්තේ නැහැනේ කෝඩ් ලියන්න පටන් ගන්න ලබන සතියෙන් පස්සේ අලුතෙන් ළමයි ගන්න බෑ ඒ නිසා මේ ලබන සතිය එනවා නම් එන්න කියන්න අපිට වැඩේ කරගන්න පුළුවන් එතකොට අපි කියපු දේවල් ටික මතක් කරගන්න මතක තියාගන්න හැමෝම ජනවාරි නම් පේපර්ස් ටික ලියන්න ඕනේ හැම මාසෙම සහ මේ දවස් රොකලයක් පේපර් එක කරන්න ඕනේ හරි ওই ටික බලාගන්න මම රෙකෝඩින් එකක් දාන්නම් මේ ලින්ක් එක ඉල්ලගන්න රෙකෝඩින් එකක් හෙට වගේ ලින්ක් ඉල්ල ගන්නකො පුළුවන් දෙන්න එතකොට මේ අපිට අදට නවත්තමු ප්‍රශ්න හින්දා අදට නවත්තමු මේ ටික හොඳට බලාගන්න හොඳ අති වැදගත් පාඩමක් මේක ලකුණු 25ක් කියන්නේ එසේ මෙසේ ගාණක් නෙමෙයි ගොඩාක් වැදගත් පාඩමක් ඒ නිසා මේක හොඳට බලාගන්න අපි අදට වැඩි නවත්තමු එහෙනම් පරිස්සමෙන් ඉන්න good night bye